ලබා වෙන්නේ රජයේ ඊළඟට බලපත්‍රයක් ලබා ගැනීම. ඒ අනුව අපි සාකච්ඡා කරන්නේ පළවෙනි තමයි බලපත්‍රයක් ලබා ගන්න ඊළඟ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම කියන එක තමයි රජයේද පුජිතේ යනවා. ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ ඉමන් රජයේ බලපත්‍රයක් ගන්න කොහොමද කියන එක තමයි මේ රජයේ ඉඩමක් වුණා නම් ගාමිණීදාරතුමා හමු වෙලා ලිඛිතව දැනුවත් කරගන්නවා අවශ්‍ය ඉදිරිපත්‍රයක් ලබා ගැනීම දෙවෙනි කාරණේ විදිහට. ඒක කරන්න ඕන ඒ පාවිච්චි කරන ඉඩම රජයේ ඉඩමක් කියලා අපි අඳුරගත්තට පස්සේ ඒකට වතුර බිල් ඊළඟට මේ විදුලි බිල් එහෙම තියෙනවා ඒ ඉදිරිපත් අපිට මේ ඉදිරිපත් බලපත්‍රය යන ඒ බලපත්‍ර ලබා ගන්න ඕන කියන ලිඛිත ඉල්ලීමක් කරන්න ඕනේ ගාමිණීදාරතුමා. තුන්වෙනි එක ඉහත විස්තර සමග ලබාගත් ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීමයි. එතනදී ගාමිණීදාරී කරන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රය ලබා දෙන මේ පුරා ගාමිණීදාරී අහරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න වෙන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් විස්තරය ඉඩම් ලේඛනයට ඇතුළත් කරමින් ඊට පස්සේ අපි මේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරාට පස්සේ ඉඩම් ලේඛනයකට ඇතුළත් කරනවා ඉල්ලුම් පත්‍රේ බාරගත්තා මෙයාට කිම ලබා දෙන්න ඉදිරි පියවර ගන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ විවිධ දැනුම් දීම ඉඩම් කටයුතු සඳහා අවශ්‍ය කරන දැනුම් දීමක් කරනවා. ඊට පස්සේ අපි මේ කියන්නේ කණ්ඩායමක් වශයෙන් ඉන්නවා නම් ඉක්මනට ඒ ඉඩම් කට්ටියගේ ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් තනිතනින් ඉන්නවා නම් කණ්ඩායමක් හැදෙනකන් ඉන්නවා ඒ ඉඩම් කට්ටියගේ ගෙන්න ගන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා එහෙම ඉඩම් බලපත්‍ර නැති කණ්ඩායම මේ කණ්ඩායමක් හැටියට ඉල්ලීම් කරා නම් හොඳයි කියන එක. මොකද ඒ ඉල්ලීම් කරාට පස්සේ ඉක්මනට ඉඩම් කට්ටියගේ ගෙන්න දෙනවා. ඊළඟ පළමු ඉඩම් කට්ටියදී පැවැත්වීම. ඒ ඉඩම් කට්ටියගේ ඒ කියන්නේ ඒ ඉල්ලුම් පත්‍රේ බාර දුන්නාට ලිඛිත දැනුම් දීමක් කරනවා අහවල් තැන අහවල් වෙලාවට ඉඩම් කට්ටියදී තියෙන ඒක සහභාගී වෙන්න මේ ජීවිතය අරගෙන තියෙනවා. සමුග පරීක්ෂණයේ තෝරාගත්තාගේ නාම ලේඛනයේ ප්‍රසිද්ධ ස්ථානවල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබා දීම. ඊට පස්සේ බලපත්‍ර ලබා දෙන්න ඉල්ලුම් පත්‍රය දුන්නාට පස්සේ ඉඩම් කට්ටියදී දීපට පස්සේ ඒකේ තෝරගන්න කණ්ඩායම ඒ කියන්නේ තෝරා ගන්න කණ්ඩායම ප්‍රසිද්ධ ස්ථානයක දැනීමක් හැටියට පළ කරනවා විරෝධතා ඉදිරිපත් කරන්නේ ඉතිරි ඒ නම් වල. ඊළඟට විරෝධතා පිළිබඳ නිර්වද්ද සත්‍යතා පරීක්ෂණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීම. මේ විරෝධතා ලේඛනයේ ඒ විරෝධතාවයක් තියෙනවා දැන් මම උදාහරණයක් මම ඉදමක් බලා ගන්න බලාපොරොත්තු වෙනවා මට ඉදමක් තියෙනවා නම් විරෝධතාවය ඉදිරිපත් කරන නිසා පළාත් ඉඩම් කොමසාරිස්ට පළාත් ඉඩම් කොමසාරිස්ගේ ඉඩම් මේ විරෝධතා ඉදිරිපත් කරාට පස්සේ විරෝධතා පරීක්ෂණයක් කරනවා. විරෝධතා පරීක්ෂණය තමයි අවසන් තේරීම් ලයිස්තුව ප්‍රදර්ශනය කිරීම. ඊට පස්සේ විරෝධතා ලේඛනය මේ විරෝධතා අවසන් වුණාට පස්සේ බලපත්‍ර ලබා දෙන සුදුසු කණ්ඩායම කියලා මේ ලේඛනය ප්‍රසිද්ධ කරනවා. අවසන් අයට අදාළ අයට බලපත්‍රය සඳහා හිමිකමක් ලැබෙනවා. ඉතින් එයාට බලපත්‍ර දෙන්න සුදුසු කට්ටිය මේ ඉඳන් දෙන්න සුදුසු කට්ටිය මේ කට්ටිය කියන එක ප්‍රදර්ශනය කරලා බලපත්‍ර ලබා දෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. நீங்க சொன்ன விஷயங்கள்ல சாராம்சம் ஒண்ணு சொல்றேன். அது அந்த அரச காணிகளுக்கான உரிமம் எப்படி நாங்க பெற்றுக்கொள்றதுன்றது தொடர்பாக தான் இருந்துச்சு. அந்த உங்களுக்கு தெரியும் அரச காணிகளுக்கான உரிமம் பெற்றுக்கொள்ற நேரம் அது நாங்க அரச காணிகளா தனியார் காணிகளான்னு நாங்க அடையாளப்படுத்திக் கொள்ளணும். அதே நேரம் கிராம சேவகர்கிட்ட போயிட்டு அதுக்கான அனுமதியை அவருக்கு எழுத்து மூலமான அறிக்கைகளை கொடுக்கணும். அதே நேரங்கள்ல இப்ப தற்போது உள்ள